මචං උඹලා දැක්කද මේ අලුත් පොරක් බහලා ඉන්නවා. පොඩ්ඩක් බලමුද මොනවද කියන්නේ කියලා. මෙවන් විපත් වෙලා තියෙන්නේ ඊටාම අත්නෝමතික ආණ්ඩුපත් කර ගැනීම, නීතිය විසි කරලා දැමීම, නීතිය පැත්තකට දැමීම. ඉතින් මේ කර අලුත් හින්දා අපි පොඩ්ඩක් හොයලා බලුවා කවුද මේ කියලා. ඉතින් මෙන්න මේ විස්තර ටික හම්බුණා. Wait a minute. Who are you? පොල්තෙල් අරන් කෝටි 6ක හිස් චෙක් දුන්නේ ඌව තැන්නේ සුමන හිමි රිමාන් 2010 වසරේ ජනවාරි මාස 2 වෙනිදා ජනාධිපතිවරණයට පෙර මාලිගාවත්ත බෝධිරාජාරාම විහාරස්ථානයේ වැටළු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විහාරස්ථානයේ තිබී T56 ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ 210ක් සොයා ගනු ලැබුවා. අනතුරුව පසුගිය වසරේ ජුනි මාස 1 වෙනිදා නීති විරෝධී ලෙස ගිනි අවි සන්තකයේ තබා ගැනීමට වරදකර වූ සුමන හිමියන්ට කොළඹ මහාධිකරණයේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබුවා. ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විදින පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට සමාව ලබා දීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා. නීති විරෝධී අන්දමින් T56 ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ 210ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ මාලිකාවත්ත බෝධිරාජාරාමාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට පසුගිය වසරේ ජූනි 1 වෙනිදා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරුණා. අතිගරු ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, එවැගේම කැබිනට්ටුවට, එවැගේම අධිකරණ අමාත්‍යතුමාට, මාගේ කල්යාණ මිත්‍ර කරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මැතිණියට මම මේ අවස්ථාවේ බොහොම නිර්හංකාරව පුණ්‍යානුමෝදන්. අම්මා කොහමද බඩුව? පන්සලේ T56 තියාගෙන ඉඳලා ඒකට උණ්ඩ තියාගෙන ඉඳලා එතකොට හොරට චෙක් දීලා ඒ ඔක්කොම නෝන්ඩුලා ජීවිතාන්තය දක්වා හිරේ ගියපු එකෙක්. සිවුර පොරවගෙන ජීවිතාන්තය දක්වා හිරේ ගියපු එකෙක්. ඊට පස්සේ 2021 ගෝඨාභය මූ එළියට දාලා තියෙනවා. ඉතින් මුම් මචං රාජපක්ෂලාට කහින්න නැතුව වෙන මොකාට කහින්නද? දැන් මේ මුම් වගේ උන් තමයි මේ ලංකාවේ මේ බුද්ධ ආගම සුරකින්න ගිහිල්ලා ඉන්නේ. මට හිතා ගන්න බැරි අර පිටිපස්සේ ඉන්න යකෝ අර උපාසකම්මලා වගේ තොපිට පිස්සුද යකෝ මේ වගේ අදමයන්ට ගිහිල්ලා වඳින්න යන්න තොපිට පිස්සු යකෝ තොපිට පව් පිරෙනවා මේ වගේ කාලකණින්ට දන ගහලා වඳිද්දි තොපිට පව් පිරෙන්නේ ඈ යකෝ උඹලට පිස්සුද උඹලා මේ උඹ ලංකාවේ හාමුදුරුවෝ දැකලා නැද්ද මේ මූ වගේ උන්ට ගිහිල්ලා වඳින්න දැන් මේ ආණ්ඩු කුමාරලාට මේ ආණ්ඩුවට මුංගෙන් තමයි ඇඩ්වයිස් ගන්න ඕනේ මේ රට කොහොමද ගෙනියන්නේ කියලා මේවා මොන විහිළුද කියලා තේරෙන්නේ නැහැ බං මචං මුන් හදන්නේ තව පාරක් උඹලගේ මේ ආගමික භක්තිය මේ රටගෙන් තියෙන ආලය පෙන්නලා උඹලා වෙනස් කරලා ආපහු මුන්ට බලය අරගෙන උඹලව මේ රට විනාශ කරන්න. උඹලගේ දරුවන්ගේ අනාගතේ නැත්තරම නැති කරලා දාන්න. ඒක නිසා මුන්ගේ මේ ගැටවලට අහු වෙන්න එපා. මේ මොහොතේ මචං ලංකාවට තියෙන හොඳම විසඳුම තමයි මේ මාලිමා ආණ්ඩුව. මීට වඩා හොඳ ආණ්ඩුවක් આવොත් අපි ඒක ඒ වෙලාවට බලාගමු. නමුත් මේ මොහොතේ මචං මේ ආණ්ඩුවට තරම් ලංකරන්නවත් මේ මොහොතේ කිසිම දේශපාලන පක්ෂයක් නැහැ. අර පරණ පල්ලහොරුන් ආපහු බලයට ගෙනවත උඹලා හිතන්නවත් එපා. කවදා හරි මේකට වඩා හොඳ ආණ්ඩුවක් આવොත් අපි කලින් කිව්වා වගේ උන්ට සහාය දෙමු. එතකම් මචං මේ ආණ්ඩුව තදින් අල්ලන් ඉඳපන්. උඹට මට නැති වුණත් අනිවාර්යෙන්ම මචං අපේ අනාගත පරම්පරාවට ලස්සන යහපත් ශ්‍රී ලංකාවක යහපත් සමාජයක ජීවත් වෙන මචං අනිවාර්යෙන්ම වාසනාව තියෙයි. අපි මේ ආණ්ඩුව හයියෙන් අල්ලන් හිටියොත් එමු. එහෙනම් ජය වේවා.